බුදුදහමේ සඳහන් වෙන විදියට අපි දන්න විදියට පව් වැඩ කරපු මිනිස්සු මරුණට පස්සේ යන තැන තමයි අපාය කියන්නේ. හැබැයි නිකමට හිතන්න එක මොහොතකින් මේ කියන අපාය දොරවල් ඇරිලා ඒකින්න භයානක යක්ෂය අපි අතරට આવොත් මොන වගේ දෙයක් සිද්ධ වෙවිද? ඉතින් අද අපි බලන්න යන Home Sweet Home Rebirth කියන 2025 අලුතෙන්ම රිලීස් වුණු ෆිල්ම් එකේදී තමන්ගේ පවුල බේරගන්න ඕන නිසා මුළු මහත් යක්ෂ සේනාවක් එක්ක තනියම සටන් කරන අතිදක්ෂ හිටපු පොලිස් නිලධාරියෙක්ගේ කතාවක් තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ඇවිල්ලා ඇක්ෂන් හොරර් ෆැන්ටසි ඔක්කොම මිශ්‍ර වුණු ෆිල්ම් එකක්. මේක තව දිගහැරෙන්නේ තායිලන්තයේ ලස්සන බැංකොක් නගරයේ වුණාට මේ ලස්සනට යටින් ලොකු ඇඳුරක් සැඟවිලා තියෙනවා. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජේක්. එයා සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරත් අන්තිමට යට සිද්ධ වෙනවා කවදාවත් හීනකින්වත් නොහිතපු භයානක ඉරණමකට මුහුණ දෙන්න. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම අපි බලමු කොහොමද මේ ත්‍රාසජනක සිදුවීම් පෙළ ආරම්භ වෙන්නේ කියලා. ඉතින් කතාව පටන් ගනිද්දිම අපිට දකින්න ලැබෙනවා මේජ් කියලා හඳුන්වන තරුණ අපරාධකාරයා තවත් එක අපරාධයක් සිද්ධ කරලා පොලිසියට අහු නොවි පණ බේරගන්න කියලා හිතාගෙන හඳුරු පටුපාරක් දිගේ දුවගෙන යන දර්ශනයක්. කොමනත් මෙයාට එල්ලවෙච්ච ප්‍රහාරයකුත් එක්කම වෙඩි වැදිලා අන්තිමේදී ලේ ගලන හින්දා ඒ විතරක් නෙවෙයි තමන්ව හොයාගෙන තවදුරටත් පොලිස් නිලධාරීන් තමන්ගේ පස්සෙන් පන්නන කියලා දන්න හින්දාත් මෙච් මේ වෙලාවේදී හොඳටම බීරාන්ත වෙලා කර කියා ගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. තමන්ගේ ජීවිතය බේරගන්න කිසිම ක්‍රමයක් දැන් ඉතුරු වෙලා නැහැ කියලා හිතද්දිම තමයි එකපාරටම අద్భుත බලයක් තියෙන කළු ඇඳගත් නාකමෙන්සර් කෙනෙක් මෙච් ඉස්සරහා පෙනී ඉන්නේ. මේ නාකමෙන්සර් මැරෙන්න වැටලා හිටපු මෙච්ට අමුතු යෝජනාවක් කරනවා. එයා කියනවා මෙච්ගේ ජීවිතය යට ඕනේ නම් බේරලා දෙන්න පුළුවන් හැබැයි එක කොන්දේසියක් උඩ කියලා. ඒ තමයි මෙච් එයාගේ සේවකයෙක් වෙන්න කැමති වෙන්න ඕනේ. අන්තිමට ජීවිතය බේරගන්න වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැති තැන එයා දන්නේ නැහැ එයා මේ එකඟ වෙන්නේ මුළු ලෝකයම විනාශ කරන්න බලාගෙන ඉන්න අඳුරු බලවේගයකට කියලා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්න නම් හරිම පුදුම දෙයක්. මේ පොලිස් නිලධාරීන් මේ හිටපු ස්ථානයට කඩා පැන්නත් එයාලට දකින්න ලැබෙන්නේ බිත්තියේ තියෙන ලොකු ලේ පැල්ලමක් විතරයි. හැබැයි මේක නිකම්ම ලේ පැල්මකුත් නෙවෙයි මේක වෙන ඩයිමන්ෂන් එකකට එහෙම නැත්නම් යක්ෂයන්ගේ අපායේ ලෝකෙට විවෘත වෙච්ච දොරටුවක් වගේ දෙයක්. ඉතින් මේ දොරටුවෙන් පේන දර්ශනය බොහොම භයානකයි. හැමතැනම ගිනි ගන්න ගොඩනැගිලි ලේ ගංගා සහ දහස් ලක්ෂ ගණනක් වෙච්ච මලකඳන් පිරුණු අපායක් වගේ දර්ශනයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ අතරවාරයේදී මිනිස්සු බේරෙන්න කොච්චර උත්සාහ කරත් යක්ෂයෝ යාළුවා හොයාගෙන ඇවිල්ලා මරණ දානව විතරක් නෙවෙයි එයාලගේ ආත්මයන් කෙලින්ම අපායට ඇදලා දාන්න හැටිත් පේනවා. ඉතින් ඇත්තම කතාව තමයි යාළුවනේ මෙච්චර වෙලා අපි දකපු දේ ඇත්තටම මේ වෙනකන් සිද්ධ වෙච්ච දෙයක් නන් නෙවෙයි. චන් කියන හාමුදුරන්ට පෙනිච්ච භයානක අනාගත විෂන් එකක් විතරයි. කමනත් මේ දර්ශනය දැකපු ගමන්ම මේ හාමුදුරුවෝ තේරුම් ගන්නවා තව වැඩි කාලයක් යන කලින් එයා මේ අත්දකපු විනාශය සිද්ධ වෙන්නම යනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් නතර කරන්න පුළුවන් එකම එක පුජ්‍යලයා මේ ලෝකේ ඉන්නවා කියලා එයා දන්නවා. ඉතින් තව එක මොහොතක්වත් පරක්කු නොවි දෛව විසින් තීරණය කරපු මේ chosen one එහෙම නැත්නම් තෝරාගත් පුද්ගලයා හොයාගෙන චන් හාමුදුරුවෝ බැංකොක් නගරයට ළඟා වෙනවා. එතෙන් මෙන්න මේ අතරවාරයේදීම තමයි අපිට අපේ කතාවේ වීරයා ජේක්වත් හඳුන්වලා දෙන්නේ. අතරම ජේක් කියන්නේ තායිලන්තික ජාතික ප්‍රෑන්ක් කියන ලස්සන කෙල්ලෙක් එක්ක විවාහ වෙලා ඉන්න ඇමරිකානු ජාතිකයෙක්. අතරම ජේක් ඉස්සර පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරත් එයා ඕනටත් වඩා රස්සාවට වැඩිපුර කාලය යොදවන හින්දා ප්‍රෑන්ක් එක නිතරම රණ්ඩු සරවල් සිද්ධ වුණා. ඉතින් ඒ හින්දම අන්තිමට පවුලට මුල් තැන දෙන්න කියලා හිතාගෙන ජේක් පොලිසියෙන් අසුනත් එයා අලුතෙන් කරන රස්සාවත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. කොහමද ඉතින් නිවාදුවක් අත කරන්නත් ප්‍රෑන්ක්ගේ අම්මව ටිකක් බලලා යන්නත් එක්ක ජේක් සහායගේ බිරිඳ වෙච්ච ප්‍රෑන්ක් වගේම මෙයාලගේ සුරතල් දුව ලූ එක්ක මෙයාලා මේ විදිහට බැංකොක් වලට ළඟා වෙනවා. ඉතින් බැංකොක් වලට ආවට පස්සේ ජේක් සුපුරුදු විදියට මෙයාගේ ෆෝන් එක පැත්තකින් තියලා මේ නිවාඩුව අත්විඳින්නේ නැහැ. එයා දිගින් දිගට මෙයාගේ ඔෆිස් වැඩ එක්ක මැසේජ් කරමින් කෝල් කරමින් කාලය ගත කරනවා. ඉතින් ඔයා ආයෙමත් පරණ පුරුද්දට ගිහිල්ලාද කියලා ප්‍රෑන්ක් තරකින් අහද්දිම තමයි ජේක්ට තේරෙන්නේ තමන් ආපහු වතාවක් පරණ වැරද්දම කරන්න පටන් අරගෙන කියලා. ඉතින් මේ වතාවේදී හරි එයාගේ වයිෆ් එක ආපහු යාළු වෙන්න හිතාගත්ත ජේක් එයාට පොරොන්දු වෙනවා මේ නිවාඩුව ඉවර වෙනකන් ආපහු වැඩවලට ඔළුව යොදන්නේ නැහැ කියලා. ඒත් එක්කම මේ සුන්දර මොහොතකට විඳගන්න ප්‍රෑන්ක් සිප ගන්න අතරවාරයේදී මලට හිතා ගන්නවත් බැරි දෙයක් තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. එයාලා ආදරෙන් ළඟම තියාගෙන හිටපු පොඩි දුව ලූ එක පාරටම මෙතරින් අතුරුදහන් වෙලා. හොඳටම බය වෙච්ච මේ දෙන්න ඊළඟට මාකට් එක පුරාම නිකන් පිස්සුවෙන් වගේ දුව
ලුව හොයන පටන් ගත්තත් අන්තිමේදී යාලට යාලගේ දුව හොයාගන්න ලැබෙන්නේ පාලමක් උඩ අමුතු මිනිස්සෙක් එක්ක කතා කර කර ඉඳිද්දී. ඇතරම මේ වෙන කවුරුවත් නෙවෙයි අර අපි කලින් දැකපු චෑන් කියන හාමුදුරුවෝ. කොහොමවත් බොහොම කලබලයෙන් මෙතෙන්ට දුවගෙන එන ජේක් දැක ගමම්ම මේ හාමුදුරුවෝ මහ පුදුම හිතෙන කතාවක් කියනවා. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔයා තමයි බ්ලඩ් මූන් එක යටතේ ඉබදුණු ගාඩියන් කෙනෙක්. ඉතින් මෙහෙම හාමුදුරුවෝ කිව්වත් තවදුරටත් හාමුදුරුවෝ අනතුරු අඟවනවා ජේක්ට ළඟදිම එයාගේ හැම දෙයක්ම නැති වෙන්න යනවා කියලා. හැබැයි මේ ලෝකේ බේරගන්න පුළුවන් ආලෝකය තියෙන්නේ ජේක් ළඟ විතරයි කියලා මේ හාමුදුරුවෝ කියද්දී මේ මිනිස්සයාට පිස්සු කියලා හිතපු ජේක් හාමුදුරන්ගේ මේ අනතුරු අඟවීම් සතේකට ගණන් ගන්නේ නැතුවම තමන්ගේ පවුලත් එක්ක මෙතනින් යන්න යනවා. හැබැයි යාලා දන්නේ නැහැ ලොකුම භයානක දේ තාම පටන් ගන්න සූදානම් වෙනවා විතරයි කියලා. කොහොමද මෙයාලා බැංකොක් වල ප්‍රෑන්ගේ අම්මගේ ගෙදරට යන්න කලින් මෙයා තීරණය කරනවා shopping mall එකක තියෙන රෙස්ටෝරන්ට් එකකින් දවල් කෑම ගන්න. ඉතින් තමන්ගේ අතින් වෙච්ච වැරදි හදාගන්නත් එක්කම ජේක් එයාගේ දුවටත් තවත් ලං වෙන්න ඕන හින්දා චොක්ලට් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන ගමම්ම ප්‍රෑන් ආයිමත් පොරොන්දු වෙනවා මං හොඳ සැමියෙක් වෙනව විතරක් නෙවෙයි ආපහු හොඳ තාත කෙනෙකුත් වෙන්නම් කියලා. හැබැයි ඉතින් මේ වෙලාවෙදිම තමයි අර යක්ෂයාට ආත්මය විකුණපු මෙච් පිස්සෙක් වගේ මේ shopping mall එකට කඩාවදින්නේ. ඉතින් කිසිම හේතුවක් නැතුව මෙච් තමන් ළඟ තියෙන මේ ස්වයංක්‍රීය ගිනියවෙන් මිනිසුන්ට හතරත්තේ වෙදි තියන්න පටන් ගන්නවා. අන්තිමට තප්පර කිහිපයකින් මේ මුළු මෝල් එකකම මහා විශාල යුද පීටියක් බවට පත් වෙනවා. ඉතින් මේක නිකම් වෙඩි තියාගෙන ඉන්නකුත් නෙවෙයි. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ තමයි බැලුවල්මට පේන්නේ. මෙයාගේ ඇහැට පේන පොඩි ළමයි කැහණු අය සිකියුරිටි ගාඩ්ලා කියලා කිසිම වෙනසක් නැතුව මෙච් මේ අහුවෙන හැම කෙනාටම වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ වෙඩිසද්ද ඇහුණ ගමම්ම ජේක්ට තේරෙනවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් එයාගේ පරඳ පුරුදු පොලිස් ගති මේ වෙලාවදී ඉස්මතු වෙද්දී ප්‍රෑන්ක් අඬ අනේ ජේක් ඉක්මනින්ම අපි මෙතනින් යමු මට හොඳටම බයයි කියලා කිව්වත් ජේක් තීරණය කරනවා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් එයාට මේ වෙලාවදී යමක් කරන්න ඕනේ කියලා. ඉතින් ජේක් යාගේ පවුල අයට කියනවා ඉක්මනටම පුළුවන් ආරක්ෂිතම ස්ථානයට ගිහිල්ලා හැංගිලා ඉන්න. පුළුවන් නම් මේ මෝල් එකෙන් එළියට ගිහිල්ලා ආපහු හෝටල් එක ඇතුළට යන්න විදියක් බලන්න ඕනේ කියලා. මේ වෙලාවේදී පුංචි දූ ලූත් අඬ අනේ තාත්තේ යන්න එපා කියලා කෑ ගැහුවා. ජේක් අන්තිමට මෙයාලව මේ වෙලාවේදී කරන්න පුළුවන් ආරක්ෂිතම දේ විදියට බාත්රූම් එකක් ඇතුළේ හැංගෙන්න ඉඩ සලස්වලා මේ අපරාධකාරයා ඉන්න පැත්තට ඇවිදගෙන යනවා. ඉතින් මේ අතරපාරේදී මේ ත්‍රස්තවාදී ක්‍රියාව ගැන නෝටිස් වෙච්ච පොලිස් කණ්ඩායමකුත් මේ මෝල් එකට ඇතුළුනත් මෙච් මේ අහිංසක පොලිස් නිලධාරීන්වත් ඊටම දරුණු විදියට මරලා දානවා. අන්තිමේදී මේ තත්ත්වය පාලනය කරගන්න බැරිම තත්ත්වයකට ළඟා වෙද්දී පොලිසිය තීරණය කරනවා ස්පෙෂල් ෆෝසස් කණ්ඩායමක් මේ ස්ථානයට ගෙන්න ගන්න. ගමනත් මේ වෙලාවේදී මෙච් කරන්නේ බොහොම අමුතු විදිය දෙයක්. එයා මරපු කෙනෙක් ළඟ වැටලා තිබ්බ පොඩි බෝනික් එක්ක අතට අරගෙන හරියට මිනිස්සෙක් එක්ක කතා කරනවා වගේ ඒ බෝනික් එක්ක කතා කරන්න පටන් ගන්නවා අපිට දකින්න ලැබෙනවා. එතෙ මෙන්න මේ වෙලාවෙදිම තමයි ජේක් හොරෙන් මෙච්ගේ පිටිපස්සෙන් ළඟා වෙන්නේ. වැටලා හිටපු ගාඩ් කෙනෙක්ගෙන් තුවක්කුවක් අහලා ගත්ත ජේක් දැම්මම තුවක්කුව බිම දාපන් කියලා මෙච්ට කෑ ගහනවා. හැබැයි මෙච් සතේකටවත් බය වෙන්නේ නැතුව එයා ජේක් දිහෙන් බලලා නිකන් නෝන්ජල් හිනවකුත් දාලා ජේක් දිහාවට වෙඩි තියන්න පටන් ගන්නවා විතරක් නෙවෙයි ළඟපාත හැංගිලා හිටපු තවත් එක අහිංසක ගෑන් ළමයෙකුටත් වෙඩි තියලා මරලා දානවා. ඉතින් තවත් මේ මිනිහත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත ජේක් මෙච් දිහාවට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවත් එක්කම වෙඩිවදිච්ච මෙච් බිම ඇදගෙන වැටෙද්දිම පිටිපස්සෙන් තවස් පොලිස් නිලධාරියෙක් මේ ස්ථානයට දුවගෙන එනවා. එයාව අත්අඩංගුවට ගන්න කියලා හිතාගෙන. හැබැයි අන්තිමට මැරෙන්න ඕන්න මෙන්න කියලා තියෙද්දි මෙච් කියනවා මම මෙතෙන්ට නිකම්ම ආවේ නෑ. මම මෙච්චර වෙලා බලාගෙන හිටියේ ගාඩියන් එනකන් කියලා. ඉතින් ඊට පස්සේ මෙච්ගෙන් ඇතුලෙන් නිකන් දෙලිසෙන එලියක් වගේ දෙයක් පිහිටෙන්න පටන් ගන්නවා. හරියට එයා නිකන් පණ තියෙන බෝම්බයක් වගේ ඊළඟ මොහොතේදීම මහා විශාල පිපිරීමක් එක්ක විනාශ වෙලා යනවා. අන්තිමේදී මේ පිපිරීමත් එක්කම මුළු බැංකොක් නගරය පුරාම අමුතු විදිහේ ගින්නක් පිටරෙන්න පටන් ගන්නවා. හරියට දීර්ඝ කාලයක් හිර කරලා හිටපු යක්ෂයෙක් නිදහස් වුණා වගේ. ඉතින් ටික වෙලාවකට පස්සේ කොහොම හරි ජෙක් සහ අර පොලිස් නිලධාරියා සිහිය ඇවිල්ලා නැගිටිද්දි එයාලට තේරෙනවා මෙතන මොකක් හරි ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද ඔවුන් ළඟ හිටපු මෙච්ගේ මලකඳවත් පේනහක නැහැ. මරලා දාපු මිනිස්යන්ගේ එකම එක සිරුරක්වත් පේන්නත් නැහැ. මෝල් එකත් හරියට කට්ට පාළුවකින් නිහඬතාවයකින් ගිලිලා තියෙනවා. හැබැයි හරියටම එයාලට තේරෙන්නේ නිකන් එයාලා වෙනම ලෝකයකට ගියා වගේ. මේ වෙලාවෙදිම මෙම තියෙන පරණ ලේපැල්ලම් දකිද්දී එයාලට තේරෙනවා මෙතන තාමත් අනතුර ඒ විදිහටම තියෙනවා කියන එක. කොහොමවත් පොඩ්ඩක් ඉස්සරහට ඇද්දිම එයාලට දකින්න ලැබෙනවා ක්‍රීපි විදියට අනිත් පැත්ත හැරිලා ඉන්න ගැහණු ළමයෙක්. හැබැයි ඇතේ ලොකු පිහියකුත් තියෙනවා මේ දෙන්නට නෝටිස් වෙනවා. මිස් ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද කියලා අහගෙන මේ පොලිස් නිලධාරියා ළඟට යද්දිම යක්ෂයෙක් ආවේශ වෙලා ඉන්නේ මේ කාන්තාව ඊටම අමානුෂික විදියට මේ පොලිස් නිලධාරියව මරලා දානවා. ඊට පස්සේ එයා හැරෙන්නේ ජේක් ඉන්න පැත්තට. ජේක් තමන්ගේ තුවක්කුවෙන් කීප සැරයක් වෙඩි තිබ්බත් මේ යක්ෂ කාන්තාවට සාමාන්‍ය උණ්ඩවලට හානියක් කරන්න බෑ කියන එක ජේක්ට වැඩි වෙලාවක් යන කලින් තේරෙනවා.
කමුණත් ළඟ තිබුණු බඩු වගේක් ඇඟට පෙරලවල දාපු ජේක් ෂණිකව මෙතනින් පැන ගන්න උත්සාහ ගන්නවා. අන්තිමේදී ජේක් මේ shopping mall එකේ තිබ්බ ඇඳුම් කඩයක් ඇතුළට රිංගලා බේරෙන්න හැදුවත් අර යක්ෂ කාන්තාව ස්පයිඩර්මෑන් කෙනෙක් වගේ සීලිම දිගේ බඩගාගෙන ලේසියම ජේක්ව හොයා ගන්නවා. ඉතින් ජේක් අන්තිමේදී කොච්චර හැංගෙන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ කියලා තේරෙද්දි මේ යක්ෂ කාන්තාව ජේක්ට නැවත වතාවක් පහර දෙනවා. බොහොම අමාරුවෙන් මේ ප්‍රහාරණු බේරුණු ජේක්ට එක පාරටම මතක් වෙනවා තමත් එයාගේ බිරිඳයි දුවයි උඩ තට්ටුවේ බාත්රූම් එක ඇතුලේ ඉන්න වැද නේද කියලා. අන්තිමේදී තමන්ගේ ජීවිතය ගැන හිතන්නේවත් නැතුව තුවාලලා ඉන්න ජේක් මේ යක්ෂයෙන් බේරලා පණ කඩාගෙන දුවන්නේ තමන්ගේ පවුල බේරගන්න කියලා හිතාගෙන දෙවනි තට්ටුවට. ඉතින් යාළුවනේ ජේක්ට පුළුවන් වේවිද මේ අමුතු ලෝකේ හිර වෙලා ඉන්න යාගේ බිරිඳයි දුවවයි බේරගන්න. ඇත්තටම මොකද්ද මෙතන සිද්ධ වුනේ? ජේක් කියන්නේ ඇත්තටම අර කියපු විදිහේ ගාඩියන් කෙනෙක්ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දැනගන්න අපි අමු කතාවේ ඉදිරි ටික බලන්න. ඉතින් අර යක්ෂ කාන්තාවගෙන් කොහොම හරි බේරිච්ච ජේක් පණ කඩාගෙන දුවගෙන ආවේ බාත්රූම් එක ඇතුළට වුණත් එයාට දකින්න ලැබෙන්නේ හිතපුවත් නැති විදිහේ දෙයක්. වෙන විදිහට එයාගේ බිරිඳයි දුවයි මෙතන නැහැ. මුළු කාමරේම හිස්. දෙවිනේ එයාලා කොහෙද ගියේ කියලා හිතාගන්න බැරුව හිටපු ජේක් පයින් වෙවුල නතර පාරේදී එයාගේ හිත හදාගන්න පුළුවන් වෙන්නේ එකම එක දෙයකින් විතරයි. ඒ තමයි කොහොම හරි එයාගේ බිරිඳයි දුවයි මෙතනින් පැන ගන්න නැති කියලා. ඉතින් ජේක්ට මේ ගැනමත් වැඩි වෙලාවක් හිතන්න ලැබෙන්නේ නැහැ. මොකද අර යක්ෂ කාන්තාව නැවත වතාවක් ජේක්ව මරන්න පන්නගෙන එනවා. එතකොට මේ වෙලාවෙදී නම් ජේක් වැඩේ අතාරින්නේ නැහැ. එළඟ තිබ්බ කඹයක් අරගෙන අර යක්ෂ කාන්තාව බාල්කයකට තියලා ගැට ගහලා මෙතනින් බේරෙන්න සමත් වෙනවා. කමනතිට ටික වෙලාවකට පස්සේ ජේක් ආයමත් මේ කාන්තාව දකිද්දී කොහොමුණත් මේ කාන්තාව ජේක්ට පහර දෙන්නේ නැහැ. එවනට එයා බිත්තියක තියෙන ලේවලින් පිරිච්ච භයානක සිදුරක් දිහා බලාගෙන ඉන්නවා. පුදුම වැඩේ කියන්නේ මේ සිදුර නිකම්ම සිදුරක් නෙවෙයි වෙනත් ලෝකයකට දොරටුවක් වගේ දෙයක්. එක පාරට මේ කාන්තාව මේක ඇතුළට රිංගනවත් එක්කම නොපෙනලා යනවා. කමාරි යාන්තමින් අන්තිමට මෝල් එකෙන් එළියට පැනගත්ත ජේක් හිතා ගන්නවා පුළුවන් ඉක්මනටම එයාගේ බිරිඳයි දුවයි අනිවාර්යයෙන්ම එයාගේ බිරිඳයි දුවයි හෝටල් එක පැත්තට යන්න නැති කියලා. ඉතින් එයා බස් පාක් එකක් හරහා මේ හෝටල් එක තියෙන පැත්තට යන්න හදද්දිම යාට ඇහෙන්නේ අමුතු හිත කීරි ගැහෙන සද්දයක්. අතරම මේ මොකද්ද කියලාවත් බලන්න ජේක්ට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එයාට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මනටම හැංගෙන්න. මොකද එතනට එන්න නිකන් යක්ෂයෙක් නෙවෙයි. මීටර් 100ක් විතර උස යකඩයි යටකටුයි ගින්දරයි එකතු වෙලා හැදුණු යෝධ ඇටසැකිල්ලක්. ඉතින් මේ යෝධයාට අහුවෙන හැමදේම විනාශ කර ඉස්සරහට එනවා. හරියට මුළු ලෝකෙම වනසන්න ආපු මාරයෙක් වගේ. ජේක් අන්තිමේදී කොච්චර හැංගෙන්න හැදුවත් මේ යෝධයා එයා ඉන්න තැනටම ටිකෙන් ටික ලං වෙනවා. ඉවරයි. අද නම් මම මැරුණම තමයි කියලා ජේක්ට හිතෙද්දිම කොහෙන්දෝ මන්ද ආපු කෙනෙක් එක පාරටම දොරක් කරලා ඇතුළට එන්න ඉක්මන් කරන්න කියලා ජේක්ව කාමරයක් ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් ජේක් බේරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි අර අපි කලින් දැකපු චෑන් හාමුදුරුවෝ. ජේක් මුණ තියෙන ප්‍රශ්න පත්‍රය දැකලා හාමුදුරුවෝ තීරණය කරනවා අත්තම කතාව ජේක්ට පැහැදිලි කරන්න. හාමුදුරුවෝ ජේක් දිහා බලාගෙන කියනවා ජේක් අපි ඉන්නේ ජීවතුන් අතර නෙවෙයි. මේකට කියන්නේ බෝඩර්ලෑන්ඩ්ස් කියලා. ඒ කියන්නේ ජීවිතයත් මරණයත් අතර තියෙන අතරමැදි ලෝකයක්. හාමුදුරුවෝ තවදුරටත් පැහැදිලි කරනවා අර එළිය දැකපු යෝධ යක්ෂය කියන්නේ මේ ලෝකේ ඉන්න වදකයා. එහෙම නැත්නම් එක්සිකියුෂනර් කියලා. එයා කරන්නේ පව් කරපු තමන්ගේ වැරදි හදාගන්න බැරි ආත්ම හොයාගෙන ගිහිල්ලා කෙලින්ම අපායට ඇදලා දානකලු. එද මෙන්න මේ වෙලාවේදී තමයි ජේක්ට එයාගේ ජීවිතේ ලොකුම රහස දැනගන්න ලැබෙන්නේ. හාමුදුරුවෝ කියනවා ජේක් නොදැනුවත්ම මේ ලෝක විනාශයේ කොටස්කාරයෙක් වෙලා කියන එක. මොකද මේච් කියන අපරාධකාරයා මරපු එකෙන් ජේක් කරලා තියෙන්නේ අපායේ දොරටුව අරින යතුරු කරකවපු එක. දැන් ඒ දොර ඇරලා ඉවරයි ජේක්. ඒ විනාශය නතර කරන්න පුළුවන් එකම කෙනත් දැන් ඔයා විතරයි කියලා හාමුදුරුවෝ අන්තිමේදී කියනවා. ඉතින් මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ බලගතු නාකමන්ස කෙනෙක්. ඒ කියන්නේ චෑන් හාමුදුරුවන්ගේ තාත්තා. එයා ඉස්සර තහනම් කරපු මාන්ත්‍රපොත් හොරකම් කරලා අසීමිත බලයක් ලබාගත් කෙනෙක්. එයා හැදුවේ තමන්ගේම පුතා ඒ කියන්නේ චැන්ව බෙල්ලට අරගෙන එයාගේ ඇඟට රින් ගන්න උනත් චැන්ගේ අම්මා තමන්ගේ සැමියව මරලා චැන්ව බේරගෙන තියෙනවා. මෙන්න මේ සිද්ධිය හින්දා තමයි චෑන්ට මේ සමාන්තර ලෝක එහෙම නැත්නම් පැරලල් වර්ඩ්ස් අතර ගමන් කරන අසීමිත බලයක් ලැබිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ කතාවේ කම්පනම සිද්ධිය සිද්ධ වෙන්නේ ඊටත් පස්සේ. චෑන් හාමුදුරුවෝ ජේක්ගේ ඇස් දිහා බලාගෙන ඉඳලා කියනවා ජේක් ඔයත් දන්නේ නැති වුණාට ඔයා දැනටමත් මැරිලා ඉවරයි. එද මේක අහපු ගමම්ම ජේක්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ යට දැනෙන්න පටන් ගන්නවා. එයාට ඕන වෙන්නේ කොහොම හරි නැවතව තවක් එයාගේ පවුල හොයාගන්න විතරයි. ඒ හාමුදුරුවෝ කියනවා ඔයාට සිද්ධ වෙලා තියෙන දෛවය වෙනස් කරන්න බෑ. මුලින්ම මේ අපායේ දොර වහන්න ඕන කියලා. අන්තිමේදී ජේක් එකඟ වෙනවා හරි මං උදව් කරන්නම්. හැබැයි ඊට පස්සේ මගේ වයිෆුයි දුවවයි හොයලා දෙන්න ඕන කියලා පොරොන්දු වෙන්න ඕන කියලා. ඉතින් අන්තිමට මේ දෙන්නත් එක්ක මේ නක්‍රොමෙන්සන්ව හොයාගෙන යන අතරමඟදී එයාලට ඇහෙනවා බිල්ඩිමක් උඩ ඉඳන් කෑ ගහන ගෑනු ළමයෙක්ගේ සද්දයක්.
හාමුදුරුවෝ නම් මේ වෙලාවේදී කියන්නේ එයාට උදව් කරලා වැඩක් නැහැ. එයා දැන් කොහොමදත් ඉවරයි කියලා. හැබැයි ජේක්ට මේ වගේ දෙයක්වත් නිකන් අතාරින්න නොහිතන කෙනෙක් හින්දම මෙයා මේ ගෑනු ළමයව බේරගන්න දුවගෙන යනවා. අන්තිමට යකඩ බටේකුත් අරගෙන මෙතන හිටපු යක්ෂ කීප දෙනෙක්ටම ගහලා අවසානයේදී මේ ළමයාගේ ළඟට ගියාට පස්සේ තමයි ජෙක්ට තේරෙන්නේ මේ කවුද කියලා. ඒ තමයි අර shopping mall එකේදී මේෂ්ගේ දරුණු වෙඩි ප්‍රහාරයෙන් මිය ගියපු අන්තිම ගොදුර. එයා මේ වෙලාවේදී අඬ කියනවා මම මගේ පෙම්වතාට ලොකු වංචාවක් කරා. මං එයාගේ හොඳම යාළුවත් එක්ක එයාට හොරෙන් එකතු වුණා කියලා. ඉතින් ඒ වැඩේට මට සමා වෙන්න කියලා මෙයා කෑ ගැහුවත් ජෙක් මේ වෙලාවේදී හරි ඔයා බය වෙන්න එපා. මං ඔයාව බේර ගන්නවා කියලා කියවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ වචන ටික හරියට රචනයක් වගේ වෙද්දි අර යෝධ යක්ෂයා මෙතෙන්ට කඩාපාත් වෙලා ඒ කෑනු ළමයව අමානුෂික විදියට මරලා දානවා. ඉතින් මේ කෙල්ලා එයා කරපු පව් වලට දෙවෙනි වතාවටත් මැරිලා අපායවටම ටිකට් එක දිනා ගන්න අතර වාරයේදී ජෙක්ට බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙකුත් ඉතුරු වෙන්නේ නැහැ. හරි දැන් අපි යමු ජෙක්ගේ බිරිඳ පැත්තට. මේ වෙලාවේදී ජෙක්ගේ බිරිඳයි දුවටයි මොකද උනේ කියලා අපි දැනගන්න ඕනේ. මේ වෙලාවේදී මෝල් එකේ පිපිරීමත් එක්කම ප්‍රෑන්ක් තේරුම් ගන්නවා මෙතන ඉන්න එක භයානකයි කියලා. එයාලා එළියට දුවගෙන ආවත් එළිය තත්ත්වේ හිතුවටත් වඩා භයානකයි. හැමතැනම ඉන්න යක්ෂයෝ වෙච්ච මිනිස්සු පිස්සුම් වගේ එකිනෙකා මරා ගන්න විදිය තමයි දකින්න ලැබෙන්නේ. පොලිසිය නිලධාරීන් සාමාන්‍ය මිනිස්සු කියලා වෙනසක් නැහැ. හරියට හැමෝම ලේපිපාසිත මිනිමරුව වගේ වෙලා වේරු වැටිලා එකිනෙකාව මරා ගන්නවා. ඉතින් අම්මයි දුවයි ආයෙමත් වතාවක් පණ බේර ගන්න මෝල් එක ඇතුළටම දුවන්න තීරණය කරනවා. හැබැයි මේක ඇතුළේ තියෙන පුංචි කඩයක් ඇතුලේ ප්‍රෑන්ක් දකින්නවා තවත් එක අවශ්‍ය වෙච්ච මිනිහෙක්. තවත් මැරුණු ගෑනු කෙනෙක්ගේ ඔළුව මේසයක් උඩ තියලා පොඩි කරන සිද්ධවීමත් එක්කම කොමාරි අමාරුවෙන් හුස්ම හිර කරගෙන මේ දෙන්න මෙතනින් පැන ගන්න හැදුවත් අර මිනිහයට මේ දෙන්නව නෝටිස් වෙනවා. කොමන තමන්ගේ දුව බේර ගන්න ඕන හින්දා ප්‍රෑන්ක් මෙතන තිබ්බ මැනිකින් එකක් අරගෙන අර පිස්සු මිනිහයට ගහලා එයාගේ අතේ තිබුණු ආයුධ අරගෙන එයාව මරලා දානවා. ඉතින් මේ දේවල් මේ පුංචි දරුවට දරා ගන්න බැරිම තැන අනේ අම්මේ මට හොඳටම බයයි කියලා ලෝ කෑ ගහද්දි බය වෙන්න එපා පුතේ මං ඔයාව බේර ගන්නවා කියලා ප්‍රෑන්ක් මේ දුවවත් වඩාගෙන අපහු දුවන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට පඩිපෙළවල් බැහැගෙන යනකොට තවත් යක්ෂයෝ රංචුවක්ම මෙයාලට පහර දෙන්න හදද්දි එක යක්ෂයෙක් ලෝගේ බෙල්ල මිරිකන්න හදද්දිම ප්‍රෑන්ක් පැනලා මේ යක්ෂයාවත් බිම දාලා දුවව බේර ගන්නවා. කොමාරි මාරාන්තික සටනක් දීලා මේ දෙන්න මෝල් එකේ පිටිපස්සේ දොරෙන් යහන්තමින් එළියට පැන ගන්න අන්තිමේදී සමත් වෙනවා. දැන් එයාලගේ එකම අරමුණ කොහොම හරි හොටෙල් එකට ගිහිලා ජේක් ආපහු මුණ ගැහෙන එක. හැබැයි එයාලා දන්නේ නැහැ ජේක් මේ වෙන විට මේ ලෝකෙන් නික්මිලා අවසන් කියලා. පාරේ යන බස් එකක් දැකලා මේ බස් එක නගින්න කියලා හිතාගෙන මෙයාලා ඒ දිහාවට දිව්වත් තවත් ආවේශ වෙච්ච කෙනෙක් බස් එකේ ඩ්‍රයිවර්ව මරලා දාද්දි දැන් මුළු නගරෙම යුද පිටියක් බවට හැරෙද්දි ප්‍රෑන්ක් දුවයි නැවත වතාවක් සුපර් මාකට් එකක් ඇතුලේ හැංගෙන්න තීරණය කරනවා. අන්තිමට මේ වෙලාවේදී එයාලගේ ආච්චිට කෝල් එකක් ගන්න කියලා හැදුවත් ෆෝන් වල සිග්නල් නැහැ කියලා තේරෙද්දී ප්‍රෑන්ක් මේ කඩේ තියෙන ලෑන්ඩ්ලයින් එකෙන් කෝල් එකක් ගන්න හදද්දිම තවත් එක යක්ෂයෙක් මේ කඩේ ඇතුළට කඩා වැදලා ලුව දැකලා එයාව මරන්න හදනවා. කමඩත් වෙලාවටම මේ මැද්දට පැනපු ප්‍රෑන්ක් බේස්බෝල් බැට් එකකින් ගහලා මේ යක්ෂයට සේනති කරලා දානවා. ඇත්තටම ප්‍රෑන්ක්ගේ අම්මත් නිකම්ම කෙනෙක් නෙවෙයි. අන්තිමට මේ වෙලාවේදී තමන්ගේ දුවව බේරගන්න බේරවරියක් වගේ සටන් කරනවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. කොමන තාමෙමත් වතාවක් පාරට බහිද්දි මේ දෙන්න නැවත වතාවක් අර බස් ටිකක පැත්තට ළඟා වෙනවා. යක්ෂෝ නැවත වතාවක් පස්සෙන් පන්නගෙන එද්දී මේ දෙන්න පුදුම වේගයකින් මෙතනින් බේරලා දුවන අතර වාරයේදී ලු දකිනවා හොඳ මිනිස්සු ටිකක් නතර වෙලා ඉන්න බස් එකක් තියෙනවා කියලා. එයාලා මේ බස් එකට නැක්කට මොකද බස් එකේ යතුරු නැහැ. යතුරු තියෙන්නේ එළිය වැටලා තියෙන බෑග් එකක. වැඩි දෙන්නේ කවුරුවත් එළියට බහින්න කැමති නැති හින්දා ප්‍රෑන්ක් තීරණය කරනවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ යතුරු ගෙන්න එළියට බහිනවා කියලා. අන්තිමට යතුරුත් අරගෙන එද්දී යක්ෂයෝ දෙන්නෙක් ප්‍රෑන්ක්ට පහර දෙද්දී බස් එකේ හිටපු තවත් මිනිස්සෙක් ප්‍රෑන්ක්ව බේර ගන්න ගිහිල්ලා එයාගේ ජීවිතයත් පූජා කරනවා. අන්තිමේදී කොමාරි බස් එක පනව ගන්න ගත්තත් ඉස්සරහ පාලම කැඩලා හින්දා මෙයාලට ඉස්සරහට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් වෙන කරන්නම දෙයක් නැති තැන ප්‍රෑන්ක් සහ ලූ දෙන්න අපහු පහින්ම හොටෙල් එක පැත්තට දුවන්න පටන් ගන්නවා. හැබැයි හොටෙල් එකට ළඟා වෙද්දී මේක ඇතුළේ යක්ෂෝ පීරිලා අන්තිමට ලගේජ් කාට් එකක් පාවිච්චි කරලා ප්‍රෑන්ක් යක්ෂයන්ව තල්ලු කරගෙන ගිහිල්ලා බොහොම අමාරුවෙන් අවුන්ගේ කාමරයට රිංග ගන්න සමත් වෙනවා. අන්තිමේදී කාමරේ ජනේලෙන් එළිය බලද්දී යාලට දකින්න ලැබෙන්නේ මුළු නගරෙම ගිනි ගන්න භයානක දර්ශනයක්. මේ අතරවාරයේදී අර වෙන ඩයිමන්ෂන් එකක ඉන්න ජේක් දැන් සෑහෙන කනගාටුවෙන් කියනවා ඇත්තටම මම මැරෙලා නම් මට ආයේ කවදාවත් මගේ පවුල ළඟට යන්න බෑ නේද කියලා. හැබැයි ජං හාමුදුරුවෝ කියන්නේ ජෙක් අඬ ඉන්න වෙලාවක් නැහැ. අර මේච් කියන යක්ෂයා දැන් ඉන්නේ ඔයාගේ ලෝකේ. ඔයාගේ පවුල හොයාගෙන එනවා. මේ වෙලාවදී ඔයා සටන් කරන්න ඕනේ කියලා. කොමුණ මේ කතාව අහද්දිම ජෙක්ට ආපහු යකා නගිනවා. එයාට ඕනේ කොහොම හරි ආපහු මනුස්ස ලෝකෙට එන්න. එයා හිටපු ලෝකෙට එන්න ආපහු පණ ගන්න නම් එයාලට නැවතවතාව පෝටල් එකක් හොයා ගන්නම සිද්ධ වෙනවා. හැබැයි ඒ වැඩෙත් ලේසි වෙන්නේ නැහැ. මොකද පියාඹන යක්ෂයෝ භයානක සත්තු දහස් ගණනක් මේ ඩයිමන්ෂන් එකේ පිරලා ඉන්නවා. ජං හාමුදුරුවෝ තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ යක්ෂයෝ එක්ක සටන් කරන අතර වාරයේදී
කොහොම හරි ජේක් ආපහු මනුෂ්‍ය ලෝකයට යවන්න විදියක් හොයාගන්න අවසානයේදී කොහොම හරි මේ හාමුදුරුවන්ගේ උත්සාහය සාර්ථක වෙනවා. ඉතින් මේ විදිහට ජේක්ට ආපහු පණ ලැබුණට ප්‍රශ්න මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඉතින් දැන් තමයි නියම සටන පටන් ගන්නෙ. මැරිලා ඉපදිච්ච ජේක්ට ඇත්තටම පුළුවන් වෙවිද තමන්ගේ පවුල බේරගෙන මේ යක්ෂයෝ ටික ආපහු අපායට පන්නලා දාන්න. ඉතින් ඒ ත්‍රාසජනක අවසානය බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. ඉතින් යාළුවනේ කලින් කිව්වා වගේම ජේක් හිතුවට එයාට පණ ලැබුණට පස්සේ මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙයි කියලා. ඒත් එයා කන්නඩියක් ඉස්සරහට ගිහලා බලද්දි තමයි දෛවයේ නරකම සරදම යාට තේරෙන්නේ. කන්නඩියෙන් පේන්නේ ඇත්තටම ජේක් වෙනන් නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක්. චැන් හාමුදුරුවෝ ජේක්ගේ ආත්මය අතොල් කරලා තියෙන්නේ මේගේ තායි පොලිස් නිලධාරියෙක්ගේ ඇඟට. හැබැයි නරකම දේ වෙන්නේ ඒකත් නෙවෙයි යාළුවනේ. ජේක්ගේ නියමෙන් ඇතුළට රිංගගෙන ඉන්නේ අර අපායෙන් ආපු මෙච් කියන යක්ෂයා. මේ යක්ෂයා ජේක්ගේ රූපෙන් හොටෙල් එක ඇතුළට රිංගලා ජේක්ගේ දුවවයි බිරිඳවයි රවට්ටගෙන යාළගේ විශ්වාසය දිනා ගන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ප්‍රැන්ක් සාල්ලෝ හිතාගෙන ඉන්නේ ඇත්තටම මේ ඔවුන්ගේ ඉන්න ආදරණීය තාත්තා කියලා. හැබැයි මෙයාලා දන්නේ නැහැ මේ ඉන්නේ මනුස්ස වෙස්ගත් යක්ෂයෙක් කියන එක. අන්තිමට හොටෙල් කාමරයට ඇතුල් වෙච්ච මෙච් හැසිරෙන්නේ බොහොම අමුතු විදියට. එයා ප්‍රැන්ක්ට සැරි පරෝක්ෂ විදියට කතා කරනවා. මේ වෙලාවේදී ප්‍රැන්ක් හිතන්නේ මේ මිනිස්සයා හොඳටම බය වෙලා ඉන්න හින්දා වෙන්නේ නැති මෙහෙම හැසිරෙනවා ඇත්ත කියලා. ඉතින් මේ අතරපාරේදී චෑන් හාමුදුරුවෝ ජේක්ට ලබා දෙනවා නැක්‍රොමැන්සර් සහ එයාගේ ගෝලයන්ව විනාශ කරන්න පුළුවන්කම ආයුධ දෙක. ඒ තමයි පැරණ තුවක්කුවකුයි ලෝහ වර්ග 9ක් එකතු කරලා හදපු විශේෂ පිහියකුයි. ඉතින් තමන්ගේ පවුල ලොකු අනතුරක කියලා ඉවෙන් වගේ තේරෙන ජේක් මේ ආයුධත් අරගෙන හෝටල් එකටම කඩා වදිනවා. මේ වන විටත් කාමර හිස්සුණත් එතන තිබිලා ජේක්ට හම්බ වෙනව මෝල් එකේදී දැකපු අර භයානක බෝනික්ක සහ නැක්‍රොමැන්සර්ගේ ඉදිරි සැලසුම් ගැන ලියවුණු ලියුමක්. බැල්කනි ඉඳලා පහළ බලද්දී ජේක් දකිනවා ස්විමින් පූල් එක ළඟ එයාගේ බිරිඳයි දුවයි නිරුපද්‍රිතව ඉන්න විදිහ. ඉතින් කිසිම දෙයකට පරක්කු නොවෙන්න ඕන කියලා තීරණය කරපු ජේක් පඩිපෙළ පැහැගෙන පල්ලෙහාට දුවගෙන යනවා. හැබැයි ප්‍රැන්ක් සහ ලූ දකින්නේ ජේක් වුණා නෙවෙයි පපුවට වෙඩි වැදිලා ලේ පෙරාගෙන ඉන්න නන්දාඳුනන තායි පොලිස්කාරයෙක්. ඔවුන් දිහාවට දුවගෙන එනවා. මේ තවත් එක ආවේශ වෙච්ච යක්ෂයෙක් කියලා තමයි ඔවුන් හිතන්නේ. එතෙන් මේ වෙලාවේදී ජේක් ඇඟ ඇතුලේ ඉන්න මෙච් අලුත් ජේක්ට පහර දෙන්න පටන් ගනිද්දි දැන් අතර දරුණු සටනක් යන අතරපාරේදී මෙච් උත්සාහ කරන්නේ ප්‍රැන්ක්ගේ හිත දෙනා ගන්න. බලන්න ප්‍රැන්ක් මේ යක්ෂව මාව මරන්න හදනවා. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං ඔයාලා හැමෝම බේරගන්න කියලා මේච් පොරු රඟපෑමක් කරනවා. එයා ජේක්ට ඇහෙන විදිහටම කියනවා උඹට කවදාවත් හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණා. උඹ කොහොමද දැන් මැරිලා ඉවරයි කියලා ජේක්ගේ හිත නැවත වතාවක් රිද්දනවා. ඉතින් මේ පොරබැදි මාසේ ජේක් අතේ තිබ්බ තුවක්කුව විසි වෙලා යද්දිම ජේක් සහ මේච් දෙන්නම පූල් එකකට ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙන් වැටෙන තුවක්කුව අතර ගන්න ප්‍රැන්ක් එයා වෙවුල කල්පනා කරනවා ඇත්තටම කාටද වෙඩි තියලා දාන්න ඕනේ කියලා. වතුරේ ඉන්න නියම ජේක් කෑ ගහලා කියනවා ප්‍රැන්ක් මං තමයි ජේක්. මගේ ඇඟ ඇතුලේ ඉන්නේ යක්ෂයෙක්. ඌට වෙඩි තියලා දාන්න කියලා. ඒත් ප්‍රැන්ක්ට මේ කියන දේ විශ්වාස කරන්න බෑ. අන්තිමේදී ජේක් තමන්ගේ දුව දිහා බලලා එයාලා කැෆේ එකේදී වෙච්ච පොරොන්දුව මතක් කරනවා. අතේ ඇඟිල්ලක් පිංකි ප්‍රොමිස් එකක් මේ විදිහට සංඥාව කරලා. එද මේක දැකපු ගමන් මලුවට තේරෙනවා මේ ඉන්නේ තමයි තමන්ගේ නියම තාත්තා කියලා. ඉතින් අම්මේ මේ තමයි අපේ තාත්තා කියලා මෙයා කෑ ගහද්දි ප්‍රැන්ක් විශ්වාස කරන්නේ තමන් දකින පේන ඇස් දෙක විතරයි. අන්තිමට හදවතේ සද්දට වඩා ඇස් දෙක විශාල කරපු ප්‍රැන්ක් තමන්ගේම නියම ජේක්ට මේ විදිහට වෙඩි තියලා මරලා දානවා. ජේක් අන්තිමට වතුරයට ගෙලනවත් එක්කම මෙච් එයාගේ නියම ස්වරූපය පෙන්නනවා. මොඩ ගැහණිය උඹ මැරුවේ උඹේ නියම සැමියා කියලා hina වෙච්ච මෙච් ප්‍රැන්ක් සහ ලුව බලෙන්ම ඇදගෙන ගිහිල්ලා පෙට්ටිය ඇති වෙච්ච මේ ලේ දොරටුවක් කරහා වෙනත් ලෝකයකට අරගෙන යනවා. ඉතින් අයිමත් සැරයක් මැරිච්ච ජේක් ඇසරලා බලනකොට ඉන්නේ අර බෝඩර්ලෑන්ඩ්ස් වල තියෙන චැන් හාමුදුරුවන්ගේ සිරමැදිරියක් ඇතුලේ. දැන් ජේක්ට ඇත්තටම තියෙන්නේ පුදුම කේන්තියක්. ඒ වගේමයි මේත් එක්කම යාට නොනවතින ධෛර්යයකුත් එකතු වෙනවා. නැක්‍රොමැන්සර් ඉන්න තැනත් එයාලගේ සැලැස්මක් දන්න හින්දා ජේක් සහ චෑන් කෙලින්ම යන්නේ අපාය දොරටුව පිහිටලා තියෙන පුරාණ බලකොටුවකට. ඉතින් මේ පාර ජේක්ට ලැබිලා තියෙන්නේ කලින්ටත් වඩා ශක්තිමත් බලගතු ශරීරයක්. බලකොටුවට කඩාවදින ජේක් තමන්ගේ දුවව බිල්ලට දීලා අඳුරු පූජාවක් කරන්න හදන නැක්‍රොමැන්සර්ගේ ගෝලෙන්ව එක අපිට එක මරලා දාන්න පටන් ගන්නවා. තනි මිනිසෙක් වුණාට ජේක් මහා ලොකු යෝධ හමුදාවකගේ බලයක් අරගෙන ඉස්සරහට යන අතරපාරේදී මෙච් ජේක්ගේ ඉස්සරහට අවසානයේදී ලංකා වෙනවා. ජේක් අවසානයේදී මේ යක්ෂයෝ ටික ඔක්කොම ඉවරයක් කරලා මෙච් එක සටන් කරන්න පටන් ගනිද්දි අනිත් පැත්තෙන් ප්‍රැන්ක් අර තුවක්කුව අහුලගෙන නැක්‍රොමැන්සර්ගේ අතත් දිහාවට වෙඩි තියනවා. ඉතින් තමන්ගේ දුවව බේරගන්න මෙච් කොච්චර ප්‍රහාර එල්ල කරත් ජේක් නනම් වැටෙන්නේ නැහැ. අන්තිමේදී තමන්ගේ සැමියා කවුද කියලා හරියටම තේරුම් ගන්න ප්‍රැන්ක් ජේක් මේක ගන්න කියලා තුවක්කුව ජේක් දිහාවට විසි කරත් තුවක්කුව අතරගත්ත ජේක් එක මොහොතක්වත් නාස්ති නොකර මෙච් දිහාවට වෙඩි තියනවා. වෙඩි වැදුණු මෙච් අර යෝධ ඇටසැකිල්ල විසින් අහුලගෙන හප කරලා කෙලින්ම අපායට ඇදගෙන යනවා. ඉතින් දැන් අතුරුලා ඉන්නේ උන්ගේ ප්‍රධාන හතුරා. නැක්‍රොමැන්සර් තමන්ගේ පුතාට ඒ කියන්නේ චෑන් හාමුදුරුවන්ට මේ වෙලාවදී පහර දෙන්න හැදුවත් හාමුදුරුවෝ තමන්ගේ පියාව මරන්න කැමති වෙන්නේ නැහැ. ඒ තාත්තා කරන විනාශය නතර කරන්න ඕන හින්දා
හාමුදුරුවව අල්ලගන්න උත්සාහ ගනිද්දිම ජෙක් පිටිපස්සට ගිහිල්ලා මේ නාක්‍රමෙන්සගේ පිටට පිහියෙන් ඇනලා මරලා දාන්න කටයුතු කරනවා. කොමුණත් බැරෙන් ඔන්න මෙන්න කියලා තියද්දී නාක්‍රමෙන්ස තවත් එක රහසක් එලි කරනවා. මේ දොරටුව වහන්න ක්‍රමයක් නැහැ. හැබැයි එක විදිහක් තියෙනවා ගාඩියන් කෙනෙක් තමන්ගේ ජීවිතය පූජා කරලා ඕනේ නම් ඒ දොරටුව ඇතුළට පැන්නොත් විතරක් මේ විනාශය නතර වෙවි කියලා. එතෙන් ජේක් තේරුම් ගන්නවා මේක තමයි යාගේ අවසානය කියලා. එයාට කවදාවත් එයාගේ පවුලත් එක්ක ආපහු එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රැන්ක් සහ ලූ අන්තිම වතාවට බදාගත්ත ජේක් මං කොහොම හරි ආපහු එන්න පාරක් හොයාගන්නම් කියලා පොරොන්දු වෙනවා. එම කියලා දුව එක්ක ආයෙමත් මේ ප්‍රින්කි ප්‍රොමිස් එකක් දීලා එයාගේ හිතේ තිබ්බ ලොකු දුකත් තද කරගෙනම මුළු ලෝකෙම වෙනුවෙන් ජේක්ගේ ගිනිගන්න අපාය දොරටුව ඇතුළට පයින්නවා. ඉතින් ඒත් එක්කම ජේක්ගේ ඇඟ අළු වෙලා යද්දි දොරටුව වැහිලා සීල් වෙලා යනවා. ඉතින් නැවත වතාවක් මේ සිදුවීමත් එක්ක මුළු ලෝකෙම සාමාන්‍ය තත්ත්වයට හැරෙන්න පටන් ගන්නවා. ප්‍රැන්ක් සහ ලෝ ආච්චි අම්මත් එක්ක එකතු වෙලා මේ බියකරු හීනේ ඉවරයි කියලා මොහොතක් සැනසෙන්න උත්සාහ ගනිමින් ඉන්නවත් අපිට දකින්න ලැබෙනවා. හැබැයි යාළුවනේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තව ටික කාලයකට පස්සේ අපිට දකින්න ලැබෙනවා අద్భుත කාන්තාවක් අර වැහුණු දොර ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්න විදිහ. ඉතින් එයාගේ අරමුණත් මේ දොරවල් ආපහු අරිනකමම තමයි. ඒ කියන්නේ හොඳ සහ නරක අතර සටන තාමත් අවසන් වෙලා නැහැ. ඉතින් මේ සුපිරි මූ එක ගැන ඔයාලගේ අදහස් මොනවාද? ඇත්තටම යක්ෂය කියන්නේ වෙනත් ලෝකයකින් එන සක්තු ජාතියක්ද? නැත්නම් බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මිනිසුන්ගේ හිතවල තියෙන නරකද? ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් එකකින් කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක වෙලා නම් ලයික් එකකුත් දාලා තවත් මේ වගේම සුපිරි ෆිල්ම්ස් බලන්න දෙකටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්න එනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.